හයි කොහොමද ඔයාලට අද වීඩියෝ එක ඔන්න ඔයගොල්ලෝ කැමති නම් ස්කින් එකේ තියෙන කලර් එක අප් කරගන්න තියෙන කලර් එක ෂේඩ් කීපයකින් වැඩි කරගන්න ඒ වගේ ස්කින් කලර් එකක් ගන්න ඒ වගේම හොඳ තෙතමනේ තියෙන ලස්සන ක්ලියර් ස්කින් එකක් ගන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක මම පාවිච්චි කරන විටමින් C ගැන තමයි අද මම කතා කරන්න හිතුවේ මම මේ වෙද්දි විටමින් C ගැන ඇත්තට වීඩියෝ ඔයගොල්ලන්ට දෙකක් කරලා තියෙනවා ඒ වගේ ෆුල් ඩීටේල්ස් ඇඩ් වෙලා තියෙනවා 26 ඉතින් මම ළඟදී ඇත්තට විටමින් C ගැන කතා කරේ නැහැ ඉතින් මම මොනවද පාවිච්චි කරන විටමින් C කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් දැන් මම ගමනක් ගිහින් ආපු ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මේක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම කියන්න ඕන මම දැන් මේ පෙන්නන කිසිම විටමින් විටමින් C එකක් මම සෙල් කරන්නේ නැහැ. මගෙන් ඉල්ලන්න එපා. මේවා මමත් ෆාමසි එකෙන් අරන් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ විටමින් වර්ග ගාදී ෆාමසි එකකින් purchase කරගන්න. ඉතින් මම කියන්න මොනවද විටමින් C කියලා කියන්නේ කියලා. ඉතින් විටමින් C එකක් කියලා කියන්නේ ඇත්තටම අපේ ශරීරයේ තුල නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට විටමින් C වගේ දෙයක් අපි ගද්දී අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ බාහිරින් අපේ අභ්‍යන්තරයට අපි ලබලා දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම විටමින් C සහ ඇත්තට විටමින් C කියලා කියන්නේ කිසිම side effect එකක් නැතුව අපිට බය නැතුව යූස් කරන්න පුළුවන් විටමින් එකක්. ගොඩක් අය බය වෙනවා විටමින් C වගේ දෙයක් යූස් කරන්න. නමුත් ඇත්තටම කිසිම බයක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ විටමින් එකක් තමයි විටමින් C කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය විටමින් C ගත්තට පස්සේ කාන්තාවකට ඒ වගේම පිරිමි පාර්ශවයකට ගන්න ඕනි ප්‍රමාණවල් තියෙනවා. ඒ වගේම තමයි ඔයා ස්කින් එකේ සම්බන්ධව ස්කින් කලර් එක සම්බන්ධව ඒ කියන්නේ ස්කින් එකේ තියෙන කලර් එක ටිකක් වැඩි කරගන්න, පිම්පල් නැති කරගන්න, මාර්ක් ෆේඩ් කරගන්න කලර් එකක් වගේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම දවසකට විටමින් C මිලිග්‍රෑම් 500ක් එහෙම නැත්නම් මිලිග්‍රෑම් 1000ක් කියන ප්‍රමාණ වලින් ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න මිලිග්‍රෑම් 500 මිලිග්‍රෑම් 1000 මීට වඩා ඔයා දෛනිකව විටමින් C එකතු කරගන්න යන්න එපා. ඔයාගේ ස්කින් එකට විශේෂයෙන්ම ඔයාගේ ශරීරයට ඒ ප්‍රමාණ විශේෂයෙන්ම 1500ක් 2000ක් කියලා කියන්නේ අපි හඳුන්වන්නේ හයි ඩෝස් එකක් විදිහට. ඉතින් මේ වගේ ප්‍රමාණවල අපි ගන්නෙ නෑ. මිලිග්‍රෑම් 500 මිලිග්‍රෑම් 1000ක් වගේ ප්‍රමාණයක් ගත්තට පස්සේ ඔයාගේ ස්කින් එකට හොඳටම ප්‍රමාණවත්. ඉතින් අනිත් දේ තමයි ගොඩක් අය වැරදිට හිතන් ඉන්න දෙයක් තමයි විටමින් C ගත්තට පස්සේ මේක ශාරීරික දීර්ඝකාලීනව තැම්පත් වීමක් වෙනවා කියලා. එහෙම නැහැ. විටමින් C ගත්තට පස්සේ මේක අපේ ශරීරයට වැඩි විටමින් C ප්‍රමාණය. දැන් අපි විටමින් එක්කුත් තරම් ඊට පස්සේ අපි එළවලු කනවා, පළතුරු කනවා. ඉතින් මේ වගේ විටමින් C තියෙනවා. එතකොට ඒ වැඩි ප්‍රමාණය අපේ මූත්‍රාත් එක්ක නැත්නම් අපි යූරින් පාස් කරද්දී මේවත් එක්ක වැඩිපුර එකතු වෙලා තියෙන විටමින් C ප්‍රමාණය ඉවත් වෙලා යනවා. අවුරුද්දට විටමින් වර්ග කීපයක්ම ගත්තා. විටමින් C ගත්තා. ඒ වගේම ඔමේගා 3 ගත්තා. ඔමේගා 3 මේ අවුරුද්දෙත් ගන්න ඕනේ. දැන් ඉවර වෙලා තියෙන්නේ මගේ. ඒ වගේම තමයි මම කොලජන් ගත්තා. ඒ වගේම ෆුඩ් සප්ලිමන්ට් එකක් ගත්තා. ඒ වගේම විටමින් E. ඔය විටමින් ටික ඔක්කොම ගිය අවුරුද්දේ මම මාස 3ක් 4ක් වගේ එක දිගට ගත්තා. අන්තිම කාලේ ඊට පස්සේ නම් මම ගත්තේ නැහැ. හැබැයි මම මේ අවුරුද්දේ ගන්න විටමින් C සහ ඔමේගා 3 දැන්ට ගන්න විටමින් C විතරයි. මගේ ඔමේගා 3 එක ඉවර වෙලා තියෙන්නේ. ඒ වගේනත් මම ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ ෂෙයා කරන්න. හරි අපි දැන් මෙතන ඉඳලා කතා කරමු. කොහොම හරි මම විටමින් C වර්ග කීපයක්ම යූස් කරලා තියෙනවා මේ ඒ යූස් කරලා තියෙන විටමින් C ගැන මගේ කලින් වීඩියෝ දෙක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ආශි බියුටි විටමින් C කියලා සර්ච් කරන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම එකටම try කරපු විටමින් C එක තමයි ෂෝන් C කියන විටමින් C එක. මෙන්න මෙතන මම දාන්න. මෙන්න මේ විටමින් C එක මේක ඉන්දුනීසියන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ විටමින් C එකම මට මගේ ડોක්ටර්ත් රෙකමන්ඩ් කරා. ඉතින් ඔයගොල්ලන්ට ඇත්තටම අඩු ප්‍රයිස් එකකට ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න කැමති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ විටමින් C එකක් තමයි තියෙන. මම ගද්දි එකටම try කරේ ඒක. ඊට පස්සේ කාලයක් ඒක එන්නේ නැතුව තිබ්බා. එතකොට මම ගත්තා C orange කියන බ්‍රෑන්ඩ් එකක්. හැබැයි මම ඒකට ආසු වෙන්නේ නැහැ. මට ඒකේ ෆ්ලේවර් එක එච්චර සෙට් උනේ නැහැ. හැබැයි ඒකත් පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් මම පර්සනලි ඒ C කියන බ්‍රෑන්ඩ් එකට නම් ඇත්තටම මම කැමති නැහැ. මම හැබැයි සෝන් C එකට නම් කැමතියි. ඉතින් මේකේ මම සාමාන්‍ය බොක්ස් එකම ගන්නවා. තව දෙයක් දැන් මේවා පෙන්නද්දි සමහර අය කමෙන්ට් දානවා මෙයාට ස්පොන්සර් කරලා මෙයාට මේ ප්‍රොමෝෂන් කරන්න කියලා නැහැ. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම දැන් මම මේ පෙන්නන හැම විටමින් C එකම මම මගේ සල්ලි වලින් ගත්තේ. මේවා නම් ඔක්කොම මම කාර්ගිල්ස් එකට ගියපු වෙලාවේ තමයි අරගත්තේ. කිසිම කෙනෙක් ප්‍රොමෝෂන් කළා නෙවෙයි. ඉන්දුනීසියාවේ මට ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ නේ. ඒක නිසා ඒ වගේ මෝඩ කමෙන්ට් නම් දාන්න එපා. මේවා මගේ සල්ලි වලින් මම වියදම් කරලා ගත්තේ ඒවා. විටමින් C මේ තියෙන බොක්ස් එක මම බොක්ස් එකක්ම ගන්නවා සාමාන්‍ය. මොකද ඒක මට ලේසි හින්දා. ඉතින් මේක ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ මම කීපයක් පාවිච්චි කරා. දැන් මේක ගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි එන්නේ. ඉතින්
මෙහෙම තමයි එන්නේ ටැබ්ලට් එක. මේකේ මෙන්න මේ එකක මිලිග්‍රෑම් 500ක් මේකේ මිලිග්‍රෑම් 500යි මේකේ මිලිග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 1000ක් තමයි මේකක තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට මේ එකක් ගන්නත් පුළුවන් ගන්න කෙනෙක්ට. එහෙම නැත්නම් මේ දෙකම ගන්නත් පුළුවන්. ගද්දී මේකක් උදේට අරන් මේකක් හවසට ගන්න පුළුවන්. නැත්නම් මේ දෙකම එකවර මිලිග්‍රෑම් 1000ක් වෙන්න ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඔයා මේක ගන්නවා නම් මම හිතන්නේ වෙන්නේ 26.77ක් මේකේ දාලා තියෙන්නේ. මේ බොක්ස් එක මට උනා මම හිතන්නේ 2000 ගාණක් උනේ මේ බොක්ස් එකම. මෙන්න මේ විටමින් C එක මෙන්න මේක මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මෙන්න මේ Nat C Easter කියන මෙගා වීකියා බ්‍රෑන්ඩ් එකේ එන ප්‍රොඩක්ට් එක මේක ඉවරයි. මම මේක පාවිච්චි කරා. මම හිතන්නේ මේකත් දෙවෙනි බොක්ස් එකද කොහෙද. මේකත් මගේ ડોක්ටර් මට රෙකමන්ඩ් කරා. මේ ගල්ස් එකෙන්ම තමයි. මේකක් වුණා මට රුපියල් මම හිතන්නේ මට මතක විදිහට මේක වුණා රුපියල් 3000කට කිට්ටු 2998යි හරි අන්න ඒ වගේ ගාණක් උනේ. කොහොම හරි 2988යි. මෙතින් 2988යි. මේක එන්නේ පොඩි ෂැෂේ. මම තාම මේක ඇත්තටම කැඩුවේ නැහැ. මොකද දැන් මට මේකත් බොන්න ඕනේ නිසා මෙන් ඔක්කොම මම මාරුවට තමයි try කරන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ රිසල්ට්ස් තියෙනවා. තමයි මෙන්න මේක ඇවිල්ලා දවස් මේක මම පාවිච්චි කරන 3යි. මම කයිල්ස් එකට ගිය වෙලාවේ මේක ගන්න සහ මම තව වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න ඇත්තට මේක තිබ්බේ නැහැ. ඊට පස්සේ මට හිතුණා මේකත් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මේ දෙකම අරගෙන ආවා. මේකනේ මෙන්න මේ වගේ. මේකෙත් පොඩි ටැබ්ලට් තමයි එන්නේ. සාමාන්‍යයෙන් මේක වතුරට දැම්මාට පස්සේ මේක වතුරේ දිය වෙනවා. ඒ කියන්නේ නිකන් ගෑස් එකක් වගේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වතුර දිය වෙනවා. ඊට පස්සේ බොන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ වෙන ඩැමේජ් එක මේ දේවල් වලට සහ ස්කින් එක කලර් එකක් මේන්ටේන් කරා යන්න ඒක ගොඩක් හොඳයි. සහ මට විටමින් C වලින් රිසර්ච් තියනවා කියලා තේරුණු හොඳම දේ තමයි ඇත්තටම මම ෆේස් එකේට ක්‍රීම්ස් පාවිච්චි කරාට ඇත්තට ඇඟට මට ක්‍රීම් ගන්න ටයිම් එකක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම වෙලාවක් නැහැ. ඉඳලා හිටලා තමයි පාවිච්චි කරන්නේ. බොඩි ස්ක්‍රබ් එක නම් පාවිච්චි කරනවා. මම කලින් වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ඒක. ඉතින් ඒ වුණා ස්කින් එකම කිසිම කෙනෙක්ගේ මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ මුළු ස්කින් එකම එකම රේඛාවක එකම කලර් එකකින් නැහැ. හරිද? සමහරට අපේ මූණ ගොඩක් සුදු වෙන්න පුළුවන්. එතකොට අපේ මේරියස් ගොඩක් සුදු වෙන්න පුළුවන්. ඊට සාපේක්ෂව මෙහෙ කලර් එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේරියස් ගොඩක් පහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙ ඩාර්ක් අඩු වෙන්න පුළුවන්. අපේ වැහෙන ඒරියාස් නැත්නම් අපේ බඩ පපුව පිට මේවා තව සුදු වෙන්න පුළුවන්. එතකොට එකම ඇඟේ කලර් එකේ පොඩි පොඩි ඩිෆරන්සස් තියෙනවා. ඒක නෝමල් දෙයක්. අපි සුදු කෙනෙක්ගේ ගත්ත අපි ගත්තොත් ෆොරින් ලේඩි කෙනෙක්ගේ ගත්තොත් එයාගෙත් ඒ සුදෙත් මූණ සමහරට රෝසයි. ඒතර අත් කකුල් රතු පාටයි. එහෙම නැත්නම් බඩ ඒරියා එක කහ පාට සුදු මික්ස් වුණ කලර්. ඒතර ඒගොල්ලන්ගේ සුදු කියන වර්ණයකෙත් එක එක කලර්ස් වලට බෙදලා තියෙනවා. ඒ වගේ තමයි එකම කලර් එකකින් එකම රේඛාවක මේ හිතා ගන්න බැරි තරම් කිරි ගරුඩයක් වගේ එහෙම මිනිස්සු නෑ මේ ලෝකේ. ඉතින් ස්කින් එකේ එක පාර්ට්ස් එක කලර් එක. හැබැයි ඒක ලොකුවටම වෙනස පේද්දි ඒක කැතයි. ඒ කියන්නේ ගොඩාක් මූණ සුදුයි කකුල් කළුයි පේද්දි එහෙම කැතයි. එහෙම එතකොට පේන තත්ත්වය අඩු කරගන්න තමයි අපි උත්සාහ කරනවා. මෙතන iPhone එකට එනවනේ විවිධ එක අනේ එකෙන් තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ කරන්නේ. ඉතින් මේ පේනවනේ කිසිම ඉෆෙක්ට් එකක් යූස් කරලා නැහැ. පේනවද මේ? ඉතින් කොහොම හරි මට කියන්න තියෙන ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ විටමින් C ගද්දී කිසි බයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට විටමින් C ගන්න පුළුවන්. නමුත් අර ෆ්ලේවර්ස් ඇඩ් වෙලා නැති විටමින් C එකක් ගන්න එක ගොඩක් හොඳයි. ඉතින් මෙතන මම පාවිච්චි කරන විටමින් C ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. මම සාමාන්‍යව හංගන්නේ නැහැ. ඉතින් මේ ටික විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. සාදම් පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට මම ඉස්සරහට ඔමෙගා 3 ගැන වීඩියෝ එකක් කරන්න මම පාවිච්චි කරන එක ගැන